ඉතින් ඔන්න අරගෙන එනවා අපි අද අපි South of France trip එක අපි කොහොමද enjoy කරේ කියලා. හැබැයි මේ වීඩියෝ එකේ තියෙන first 2 days විතරයි. ඊටු ටික බලන්න මතක් කරලා අපව subscribe කරලා තියාගන්න. මේක මාරම ලස්සන experience එකක් වෙයි ඕගොල්ලොන්ටත්. හරිම ලස්සන දවස් කීපයක් අපි ගෙවුවා. මේකතු වෙලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකන් thank you. කොහොම හරි සේරම දේවල් ලෑස්ති කරගෙන ඔන්න අපි පැරිස් වල ඉඳන් නීස් වලට යන්න අපේ ගමන ස්ටාර්ට් කරා. We were so excited. මේ වගේ දුර ගමනක් යද්දි පුංචි ළමයිට ටිකක් අමාරුයි. ඉතින් අපි ගොඩක් ඇක්ටිවිටීස් කරනවා ඒ දෙන්නත් එක්ක. එතකොට ඒගොල්ලෝ හරි සතුටින් ඒ ගමන යනවා කිසිම කරදරයක් නැතුව. මම උදේට කන්න පාන් වගේක් ටෝස් කරගෙන ගියා සීනි සම්බල් දාගෙන. ඉතින් ඒකත් අපි කාලා කතා කර කර ගමන ගියා. මගේ පොඩි දෙන්න නම් හරිම ආසයි මේ වගේ ගමන් වලට. ඉතින් මම දන්නවා පුංචි ළමයි කොහොමත් හරි ආසයි. මෙච්චර දුර ගමනක් වුණත් මේ දෙන්නගේ නම් මට කිසිම කරදරයක් තිබුණේ නැහැ. හොඳටම එන්ජොයි කළා. කොහොම හරි ඔන්න අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි හොටෙල් එකක් තමයි බුක් කරේ. ඒක අපි හිතුවටත් වඩා හරි ලස්සනට තිබුණා. මොකද ඒ රූම් එක රූම්ස් දෙකක් විදිහට තිබුණේ. පොඩි දෙන්නට එකයි අපිට එකයි වගේ. හැබැයි තනිදුරකින් අපිට ඒගොල්ලන්ව බලන්න පුළුවන්කම තිබ්බා. එක දවසක්වත් නාස්ති කරන්න හොඳ නෑනේ. ඒ නිසා අපි මුලින්ම කරේ චේන්ජ් එකක් දාගෙන හොටෙල් එක ළඟම තිබුණු බීච් එකට ගිහිල්ලා හවස් වරුවම ඇති වෙනකන් නාපු එක. බීච් එකේ තිබුණු විශේෂම දේ තමයි ඒකේ වැලි තිබුණේ නැහැ. තිබුණේ චූටි කල්කට. ඉතින් හරිම ලස්සන බීච් එකක්. හරිම ලස්සනයි නිල් පාට වතුර. ඔන්න ඔය විදිහට එදා දවස අපි හරිම ලස්සනට ගෙවලා ඉවර කරා. පස්සේ නාලා ඉවර වෙලා හොටෙල් එකට ඇවිල්ලා හොඳ නිින්දක් දැම්මා. මොකද පහුවදා උදේම අපි මොනාකෝ යන්න ප්ලෑන් කරලා තිබුණ නිසා. මේ අපේ දෙවැනි දවස අපි හොටෙල් එක බුක් කරලා තිබුණේ බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක. විතරම නැගිටලා අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මේ දැන් හදන්නේ මොනාකෝ යන්න. දිගටම වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. මේක හරි. අපි මුලින්ම ගියේ මොනාකෝ වල මොන්කාලෝ. අපි මොන්කාලෝ තෝරගන්න හේතුව ගැන ඔයගොල්ලන්ට කිව්වොත් මගේ චූටි පුතා යා හරිම ආසයි ලක්සරි කාර්ස් වලට. ඉතින් මම ඕගොල්ලන්ට ගැරන්ටි කරනවා එකම තැනක ඉඳගෙන ලෝකේ තියෙන හැම විදියම සුඛෝපභෝගී වාහන දකින්න පුළුවන් නම් ඒ තමයි මෙතන. ජීවිතේ එකපාරක් හරි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මොකද ඒ තරම්ම මේ ලයිෆ් එක සුඛෝපභෝගී. දකිද්දිත් ඇහැට පුදුම ලස්සනක් තියෙන්නේ. මේ තරම් සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ලෝකේ ඉන්නවාද කියලා. මොනාකෝ කියලා කියන්නේ කාර් ලවර්ස්ලට හීනයක් වගේ තැනක්. මොකද බලන තැන ෆෙරාරි, ලැම්බෝගිනි, රෝල්ස්, බුගාටි වගේ ලක්සරි කාර්ස් හැම තැනම. ඊළඟට අපි ගියා මොනාකෝ වල ප්‍රින්ස් කාර් කලෙක්ෂන් එකට. ඒකේ ක්ලාසික්, ලක්සරි, රොයල් කාර්ස්, ඕ මයි ගොඩ් හැම වර්ගෙම කාර්ස් වලින්ම පිරීලා තිබුණා. ඒ කාර්ස් ඔක්කොම මොනාකෝ වල රාජකීය පවුල විසින් එකතු කරපු කාර්ස්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්තටම ඔයා කාර් වලට ගොඩාක් ආස කරන කෙනෙක් නම් අපේ චූටි පුතා වගේ මේක නම් බලන්න යන්න ඕනේ තැනක්. ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. අපේ පුතාගේ මොන තිබ්බ සතුටින්ම කියන්න පුළුවන් මේක කොයිතරම්නම් වටින එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඊළඟට ඔන්න අපි කරන්න යන්නේ ව්‍යාසම් වැඩේ බීච් එකේ නාන්න. මොනාකෝ බීච් එකෙත් අපි නැවා. ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ වතුර යට තිබුණේ ගල්. අම්මෝ ඒ ගල් ඇස්සේ ලස්සන මාළුවෝ හිටියා. You want?
චූටි නාල ඉවර වෙලා අපි ඉක්මනට ලෑස්තිලා ආයෙත් මොන්කාලෝ වලට ආවා නයිට් ලයිෆ් එක බලන්න. ලක්සරි කාර්ස්, රොලෙක්ස් වොච්, ඇත්තටම මොනගෝ කියන්නේ හරියට හීනයක් වගේ ඩෙස්ටිනේෂන් එකක්. මොනාකෝ ගමන නම් ඉවරයි. හැබැයි අපි වෙකේෂන් එක ඉවර නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ආපහු වෙනවා.